සුබ දවසක් සියලුම දෙනාට ICT පාඩම් YouTube channel එකෙන් අද මම බලාපොරොත්තු වෙන්නේ O level ICT සහ A level ICT කරන සියලුම සිසුන්ට වැදගත් පාඩම් එකකයක් වන ගැලීම් සටහන් හා ව්‍යාජකීය. එහෙම නැත්නම් flow chart and pseudocode කියන පාඩම් එකේ පිළිබඳව විස්තර කරලා දෙන්න. එතන මෙම පාඩම් එකකේදී O level ICT කරන සිසුන්ට නම් ගැලීම් සටහන් හා ව්‍යාජකීය ඉගෙන ගත්තට පස්සේ Pascal programming language එක ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම A level ICT කියන දරුවන්ට flowchart and pseudocode වලින් පස්සේ Python programming language එක ඉගෙන ගන්න තියෙනවා. ඒකට ඔයාලගේ O level ICT paper එක ගත්තත් A level ICT paper එක ගත්තත් ගැලීම් සටහන් හා ව්‍යාජකේත කියන කොටසෙන් අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න එනවා. ඒ වගේම essay ප්‍රශ්නයකුත් අනිවාර්යයෙන්ම එනවා. ඒ නිසා මේ කොටස අනිවාර්යයෙන්ම ඔයාලා ඉගෙන ගන්න ඕනි කොටසක්. ඒ නිසා මේ වීඩියෝ ටික ඔයාලා බැලුවොත් ඔයාලට ගැලීම් සටහන් හා ව්‍යාජකීය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. මම මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ සරල ගැලීම් සටහන් කිහිපයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව විස්තර කරලා දෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් සරල ව්‍යාජකීය කිහිපයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව විස්තර කරලා දෙනවා. තුන්වෙනි වීඩියෝ එකේදී ගැටලු කිහිපයකට අදාළව ගැලීම් සටහන් හා ව්‍යාජකීය යන දෙවර්ගයේම නිර්මාණය කරගන්න ආකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා ICT පාඩම් YouTube channel එකට අලුත් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මුලින්ම බලමු මේ program එකක්. එහෙම නැත්නම් ක්‍රමලේඛයක්. එහෙම නැත්නම් අපි සරලව කිව්වොත් software එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලා ATM machine එකකින් සල්ලි අරගෙන තියෙනවා නම් අපි ATM machine එකට කාඩ් එක ඇතුළත් කළාට පස්සේ අපිට අපේ language එක තෝරගන්න එනවා. language එක තෝරගත්තට පස්සේ අපි ඉදිරියට යද්දී අපි මොනවා හරි process එකක් කරන්න යනකොට අපිට කියනවා අපේ PIN number එක enter කරන්න කියලා. PIN number එක enter කරපුවාම ඒක නිවැරදි නම් system එකෙන් check කරලා බලලා අපිට ඊළඟ step එකට යන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඇතුළත් කරපු PIN අංකය වැරදි නම් PIN අංකය නැවත ඇතුළත් කරන්න කියන message එක එනවා. ඉතින් මෙතන තියෙන්නේ සරල software එකක්. ඒ වගේම අපි food city එකකින්, coop city එකකින් එහෙම නැත්නම් රෙදි ගමිනදී ගන්න කඩවලින් අපි භාණ්ඩ සහ ඊටම මිලදී ගනිද්දී අපිට ඒ කැෂියර් එකේ ඉන්න කෙනා අතින් බිල් එක හදන්නේ නැහැ. එයාලා කම්පියුටරෙන් තමයි අපි ඇතුළත් කරගත්තු භාණ්ඩ වලට අදාළව මිල barcode reader එකකින් enter කරාට පස්සේ automatically bill එක create වෙලා එනවා. එතකොට ඊටමත් කෙටි කාලයකින් ඒ කැෂියර් එකේ ඉන්න කෙනාට පුළුවන් වෙනවා අපිට bill එක create කරලා ඒකේ print එකකුත් අරගෙන දෙන්න. එතන තියෙන්නේ software එකක් තමයි. ඒතර මේ වගේ software එකක් නිර්මාණය කරන්න එහෙම නැත්නම් මේ වගේ මෘදුකාංගයක් නිර්මාණය කරන්න අපිට එකපාරම බෑ. මෘදුකාංගයක් නිර්මාණය කරගන්න අපිට පරිගණක භාෂාවක් ඕන වෙනවා. computer language නැත්නම් programming language එකක් ඕන වෙනවා. එතකොට ඒ software එක නිර්මාණය කරද්දී මුලින්ම අපි ඒ ගැටලුවට අදාළව flowchart එකක් හරි pseudocode එකක් හරි නිර්මාණය කරගෙන ඉන්න ඕන. හරියට මම ඔයාලට උදාහරණයක් කිව්වොත් අපි මුලින්ම ඇඳුම් මහන්න යනවා නම් ඇඳුමක් මහන්න යනවා නම් අපි ඒකට අලුත්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන ඒ ඇඳුමට අදාළ බ්ලොක් එකක් නැත්නම් පතරමක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ බ්ලොක් එක නිර්මාණය කරගත්තට පස්සේ අපිට පුළුවන් පහසුවෙන් ඇඳුම මහලා ඉවර කරන්න. ඒ වගේම තමයි ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට මුලින්ම අපිට කම්පියුටර් ලැන්ග්වේජ් එකක් යූස් කරලා ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න බෑ. මුලින්ම අපි flowchart එකක් හරි pseudocode එකක් හරි නිර්මාණය කරගෙන ඒක තමයි programming language එකට පරිවර්තනය කරගන්න වෙන්නේ. එතකොට අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියන එක වඩාත් පහසු වෙනවා. අපි නිර්මාණය කරපු flowchart එකක් pseudocode එකක් ඕනෑම program language එකකින් ලිවීමේ හැකියාව අපිට තියෙනවා. ඒ කියන්නේ flowchart සහ pseudocode පරිගණක භාෂාවක් මත රඳා පවතින්නේ නැහැ. එතකොට ඇත්තටම අපි මේ software එකක් ලියනවා කියලා කියන්නේ යම්කිසි ගැටලුවකට පරිගණකයෙන් විසඳුමක් ලබා ගන්නවා කියන එක. උදාහරණයකට කිව්වොත් එහෙම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ භාණ්ඩ මිලදී ගන්නකොට ඒ කැෂියර් එකේ ඉන්න කෙනාට ඒ බිල් එක අතින් හදන්න ගියොත් ලොකු කාලයක් ගත වෙනවා. වැරදීම් සිද්ධ වෙන්නත් පුළුවන්. අන්නේ ගැටලුවට විසඳුමක් විදියට පරිගණකය භාවිතා කරලා අපි විසඳුමක් හොයලා දීලා තියෙනවා ඉක්මනින් බිල් එක ක්‍රියේට් කරගන්න. එහෙමනම් අපි පරිගණකයෙන් ඇත්තටම software එකක් ලියනවා කියලා කියන්නේ පරිගණකයෙන් යම්කිසි ගැටලුවක්
විසඳා ගන්නවා කියන එක තමයි. එහෙමනම් මුලින්ම පරිගණකයේ භාවිතා කරලා ගැටලුව විසඳන්න නම් අපිට ඒක අදියර 4කින් තමයි සිද්ධ කරන්න වෙන්නේ. software එකක් නිර්මාණය කරන එක ඇත්තටම ප්‍රධාන පියවර 4ක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. පළවෙනි පියවර තමයි මුලින්ම අපි ගැටලුව විශ්ලේෂණය කරගන්න ඕන. මම ඉදිරියේදී මේ ස්ටෙප් 4 වෙන වෙනම විස්තර කරනවා. අපි ඉස්සෙල්ලා පියවර 4 මොනවද කියලා බලමු. ගැටලුව විශ්ලේෂණය කරගත්තට පස්සේ අපි ඒ ගැටලුවට විශ්ලේෂණය කරගත් ගැටලුවට ඇල්ගොරිතමයක් එහෙම නැත්නම් ඇල්ගොරිතම් එකක් නිර්මාණය කරගන්න ඕන. ඇල්ගොරිතම් එක නිර්මාණය කරගත්තට පස්සේ අන්නේ ඇල්ගොරිතමය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පරිගණක ක්‍රමලේඛයකට, ඒ කියන්නේ පරිගණක භාෂාවක්, ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් යූස් කරලා ඒක ප්‍රෝග්‍රෑම් එකක් බවට පරිවර්තනය කරන්න ඕන. ඒ පරිවර්තනය කරාට පස්සේ ඒකේ දෝෂ තියෙනවා නම්, errors තියෙනවා නම් ඒවා හඳුනාගෙන ඒව නිවැරදි කිරීමත් සිද්ධ කරන්න ඕන. ඒතර සම්පූර්ණයෙන්ම දෝෂ රහිත errorless code එකක් නිර්මාණය කරාට පස්සේ අපිට අන්නේ පරිගණක ක්‍රමලේඛය අවසාන වශයෙන් ක්‍රියාත්මක කරන්න ඉම්ප්ලිමන්ට් කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් අපි බලමු ගැටලු විශ්ලේෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. ගැටලුවක් විශ්ලේෂණය කරනවා කියන එක හරීම පහසු දෙයක්. ගැටලුවක් විශ්ලේෂණය කරනවා කියන්නේ යම්කිසි ගැටලුවක් විසඳීමට අදාළ අවශ්‍ය කරන ආදාන මොනවද? බලාපොරොත්තු වන ප්‍රතිදානය මොකද්ද? ඒ ආදානයෙන් ප්‍රතිදානය කරා ළඟා වෙන්න අපි අනුගමනය කරන්න ඕන ක්‍රියාවලිය මොකක්ද කියන එක හඳුනා ගැනීම තමයි ගැටලු විශ්ලේෂණය කියලා කියන්නේ. සරලව කිව්වොත් ගැටලු විශ්ලේෂණයේදී අපි ආදානය හොයාගන්න ඕන ගැටලුවට අදාළ, ඊට පස්සේ ප්‍රතිදානය හොයාගන්න ඕන, ක්‍රියාවලිය හොයාගන්න ඕන. පියවර 3ක් තියෙනවා. ගැටලුව විශ්ලේෂණය කරනවා කියන්නේ ගැටලුව විසඳන්න අපිට ඕන කරන ආදාන මොනවාද? මේ ගැටලුව විසඳීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකද්ද? නැත්නම් ප්‍රතිදානය මොකද්ද? මේ ආදානෙන් ප්‍රතිදානය කරා යන්න අපිට අවශ්‍ය කරන ක්‍රියාවලිය මොකක්ද කියන එක හඳුනා ගැනීම තමයි ගැටලු විශ්ලේෂණය කියලා කියන්නේ. අපි එහෙනම් බලමු සරල ගැටලු කිහිපයක් විශ්ලේෂණය කරලා බලමු. උදාහරණයක් විදිහට සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම තමයි අපිට තියෙන ගැටලුව. ඒතර මේ ගැටලුව විශ්ලේෂණය කරනවා කියන්නේ මේකට ඕන ආදාන මොනවාද, ක්‍රියාවලිය මොකද්ද, ප්‍රතිදානය මොකක්ද කියන එක හොයාගන්න. ඒතර ආදානය වෙන්නේ මොකද්ද? සංඛ්‍යා දෙක. පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව. ඊට පස්සේ අපි බලමු ක්‍රියාවලිය වෙන්නේ මොකද්ද? එකතුව සමානයි පළමු සංඛ්‍යාව ධන දෙවන සංඛ්‍යාව. ඒකට බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයේ සංඛ්‍යා දෙකේ එකතුව. එහෙනම් එකතුවට යන්න නම් මොකද්ද අපි කරන්න ඕන? පළමු සංඛ්‍යාවයි දෙවන සංඛ්‍යාවයි එකතු කරන්න ඕන. ඉතින් ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? එකතුව තමයි ප්‍රතිදානය වෙන්නේ. ඊට පස්සේ දෙන ඊළඟ ගැටලුව තමයි ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ලබා ගැනීම. එතකොට ඔයාලට පහසුවෙන් මේ ගැටලුව විශ්ලේෂණය කරගන්න පුළුවන්. එහෙනම් මේකේ ආදාන වෙන්නේ මොනවද? ඔයාලට පන්ති ටීචර් කිව්වනම් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයලා දෙන්න කියලා. ඕනම් ඔයාලා ටීචර්ගෙන් ආදාන විදියට මොනවද ඉල්ලන්නේ? දිග හා පළල. එහෙනම් ආදාන වෙන්නේ ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල. ක්‍රියාවලිය වෙන්නේ මොකද්ද? වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. එහෙනම් ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? වර්ගඵලය. තව ගැටලුවක් අපි විශ්ලේෂණය කරලා බලමු. සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන්න සෙවීම. ඒතර මේ ගැටලුව විශ්ලේෂණය කරනකොට ඔයාලට පන්ති ටීචර් කිව්වනම් සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා හොයන්න කියලා. එහෙනම් ඔයාලා මුලින්ම ටීචර්ගෙන් අහනවා මොකද්ද අපිට දෙන සංඛ්‍යාව කියලා. එහෙනම් මේ ගැටලුව විශ්ලේෂණය කරන්න අපිට ඕන වෙන ආදානය වෙන්නේ මොකද්ද? සංඛ්‍යාව. ක්‍රියාවලිය වෙන්නේ මොකද්ද? පොඩි පන්ති වලත් අපි ඉගෙනගෙන තියෙනවා. සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා හොයන්න අපි මොකද්ද කරන්නේ? සංඛ්‍යාව දෙකකින් බෙදලා ඒකේ ශේෂය ගන්නවා. ශේෂය බිඳුව නම් ඒක ඉරට්ටේ වෙනවා. ශේෂය 1 නම් මේක ඔත්තේ වෙනවා. එහෙනම් මම මේ ක්‍රියාවලිය ලියලා තියෙන්නේ සංඛ්‍යාව දෙකෙන් බෙදා ශේෂය ලබා ගැනීම. ශේෂය බිඳුව නම් ඉරට්ටේ වන අතර ශේෂය 1 නම් ඔත්තේ වේ. එහෙනම් ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද යන්න දර්ශනය කිරීම. ඉතින් ඔන්න ඔය විදිහට අපිට හරියම පහසුවෙන් ඕනෑම ගැටලුවක් විශ්ලේෂණය කරගන්න පුළුවන්. සංඛ්‍යාවට අදාළ ආදානය හොයනවා, ක්‍රියාවලිය හොයනවා, ඊට පස්සේ ප්‍රතිදානය මොකක්ද කියන එක හොයනවා. ඊට පස්සේ අර අපි ගැටලුව විසඳීමේ පියවර 4 දෙවෙනි පියවර බවට පත් වෙන්නේ ගැටලුව සඳහා ඇල්ගොරිතම ගොඩනැගීම. එතකොට මේ ඇල්ගොරිතමයක් ගොඩනගනවා කියන එකත් හරි පුංචි කාරණයක්. ඇල්ගොරිතමයක් ගොඩනගනවා කියලා කියන්නේ ගැටලුව විශ්ලේෂණයේදී අපි ගැටලුව විශ්ලේෂණය කරානේ ආදාන ක්‍රියාවලිය ප්‍රතිදානය හොයාගන්න. මෙන්න මේ ගැටලුව විශ්ලේෂණයේදී අනුගමනය කරන පියවර ටික අනුපිළිවෙලින් ලියා දැක්වීමට අපි කියනවා ඇල්ගොරිතමයක් කියලා.
හරි පහසුයි. මොකද ඇල්ගොරිතම් එකක් කියන්නේ ගැටලුවක් විශ්ලේෂණය කිරීමේදී අනුගමනය කරන පියවර ටික පිළිවෙලින් ලියලා දක්වනවට අපි කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. ඒතර ඇල්ගොරිතම අපිට ආකාර දෙකකට නිර්මාණය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි රූපමය ආකාරය. මේ ගැටලුව විසඳීමේදී අනුගමනය කරන පියවර ටික අපිට අනුපිළිවෙලෙන් රූපානුසාරයෙන් ලියලා දක්වන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ගැලීම් සටහනක්. එහෙම නැත්නම් කියනවා ෆ්ලෝ chart එකක් කියලා. ඒක රූපමය විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. ඇල්ගොරිතම් එක නිර්මාණය කරන දෙවන ආකාරය වෙන්නේ ලිඛිත ආකාරය. අපි ඒකට කියනවා කල්පිත ක්‍රමලේඛ. එහෙම නැත්නම් ව්‍යාජකේත. ඉංග්‍රීසියෙන් කියනවා සූඩෝ කෝඩ් කියලා. ඒතර මේ ලිඛිත ආකාරයේදී සරල භාෂාවක් එක්ක සිංහල වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන් භාවිතා කරලා අපිට වචන වලින් මේ ගැටලුව විශ්ලේෂණයේදී අනුගමනය කරපු පියවර ටික පිළිවෙලින් ලියලා දක්වනවා නම් වචන වලින් ඒකට අපි කියනවා ව්‍යාජකේතයක්. එහෙම නැත්නම් සූඩෝ කෝඩ් එකක් කියලා. ඊට පස්සේ අපිට තිබුණේ තුන්වෙනි පියවර විදිහට තිබුණේ අර ගොඩනගපු ඇල්ගොරිතමය ක්‍රමලේඛයකට පරිවර්තනය කරන්නනේ. ක්‍රමලේඛයකට පරිවර්තනය කරනවා කියන්නේ සූඩෝ කෝඩ් එක හරි එහෙම නැත්නම් ෆ්ලෝ chart එක හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා ලියනවට අපි කියනවා ඒකට කෝඩින් කියලා. කෝඩ් කරන එක තමයි තුන්වෙනි පියවරේදී අපි සිද්ධ කරන්නේ. එතකොට කෝඩ් කරලා ඒකේ දෝෂ තියෙනවා නම් ඒවා බලලා ඒවා නිවැරදි කිරීමත් සිද්ධ කරන්න ඕනේ. එතකොට අපි බලන්නේ ක්‍රමලේඛයක් නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියලා. ක්‍රමලේඛයක් කියලා කියන්නේ පරිගණකයෙන් යම්කිසි වැඩක් කරගන්න පරිගණකයට ලබා දෙන විධාන ගොඩක එකතුවක්. විධාන මාලාවක් නැත්නම් උපදෙස් මාලාවකට අපි කියනවා ක්‍රමලේඛයක් කියලා. එතන මේ ප්‍රෝග්‍රෑම් එකකින් කරන්නේ මොකද? පරිගණකයෙන් යම්කිසි වැඩක් අපිට ඕනි කාර්යයක් කරගන්න අපි යාට උපදෙස් ටිකක් ලියලා දෙනවා නම් අපි කියනවා මේක ප්‍රෝග්‍රෑම් එකක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලා Word එකේ වැඩ කරලා ඇති. Word එකේ අපිට අකුරු ටිකක් තද පැහැ ගන්නවන්න ඕන. බෝල්ඩ් කර ගන්න ඕන නම් ඒකේ B කියලා අයිකන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම අකුරු ටික තද පාට වෙනවා. තද පාටට එනවා. එතකොට මේ B කියන අකුරට ක්ලික් කරනකොට පරිගණකයේ ඒ අකුරු තද පැහැ ගන්නවන කාර්ය කරනවා. එතකොට B අකුරට ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා. මේක ක්ලික් කරනකොට පරිගණකයෙන් යම්කිසි කාර්යයක්, ඒ කියන්නේ අකුරු තද පැහැ ගැනීමට අදාළව කෝඩ් එකක් ලියලා තියෙනවා. එහෙනම් ක්‍රමලේඛයක් කියන්නේ පරිගණකයෙන් යම්කිසි කාර්යයක් කිරීමට ලබා දෙන විධාන හා උපදෙස් ගොඩක එකතුවක්. එතකොට අපිට මේ ක්‍රමලේඛ ප්‍රෝග්‍රෑම් ලියන්න පුළුවන් ක්‍රමලේඛ භාෂා නැත්නම් පරිගණක භාෂා ගොඩාක් තියෙනවා. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ගොඩක් තියෙනවා මේ ලෝකේ. උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් අපි මිනිස්සුනේ. ඒත් මිනිස්සු අතර සංනිවේදනය කරගන්න. මිනිස්සු අතර අදහස් සුවමාරු කරගන්න ලෝකෙ විවිධ භාෂා තියෙනවා. සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි, මැලේ, ලතින් ඔය වගේ භාෂා ගොඩක් තියෙනවා. හැබැයි මේ හැම භාෂාවකින්ම සිද්ධ වෙන්නේ එකම එක දෙයක්. ඒ කියන්නේ මිනිස්සු අතර අදහස් සුවමාරු කර ගැනීමක්. වෙනස් වෙන්නේ මේ එක එක භාෂාවල ප්‍රොනවුන්ස් කරන විදිය සහ ඒකේ භාවිතා කරන සිම්බල් එක. අකුරු තමයි එකිනෙකට වෙනස් වෙන්නේ. උදාහරණයක් විදිහට අපි සිංහලෙන් අම්මා කිව්වා. ඉංග්‍රීසියෙන් මදර් කියලා කිව්වා. දෙකම එකයි. එකම දේ තමයි සිද්ධ වෙන්නේ. එකම පුච්චලයක් තමයි ආමන්ත්‍රණය වෙන්නේ. හැබැයි වෙනස වෙන්නේ මේකේ ඉංග්‍රීසියෙන් කියන විදියයි සිංහලෙන් කියන විදියයි වෙනස්. ඊට අමතරව ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන අකුරු සිම්බල් වෙනස්, සිංහලෙන් පාවිච්චි කරන අකුරු ඒ සිම්බල් එක වෙනස්. නැත්තම් එකම දේ තමයි සිද්ධ වෙන්නේ. මිනිස්සු අතර සංනිවේදනයක්මයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ක්‍රමලේඛ භාෂා එහෙම නැත්නම් පරිගණක භාෂා ලෝකෙ ගොඩාක් තියෙනවා. ඒතකොට උදාහරණ විදිහට Java, C, C++, Python, Pascal, Visual Basic, PHP වගේ පරිගණක භාෂා ගොඩක් තියෙනවා. මේ හැම භාෂාවකින්ම කරන්නේ එකම දේ. වෙනස් වෙන්නේ මේ එක එක භාෂාවල පාවිච්චි කරපු symbol, syntax තමයි වෙනස් වෙන්නේ. හරියට අම්මා අපි මදර් අම්මා කියන්නේ එක්කෙනෙක් තමයි. මදර් කියනකොට capital M හරි simple M හරි ඒ සංකේත පාවිච්චි කරනවා. සිංහලෙන් ලියද්දී අම්මා ආයන්න. වෙනස් වෙන්නේ අර පාවිච්චි කරන සංකේත විතරයි. නැත්නම් එකම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ අපිට බැරිද මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකට පරිගණකයත් එක්ක කතා කරන්න ස්වභාවික භාෂාවක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ සරල ඉංග්‍රීසි වගේ අපි කතා කරන ඉංග්‍රීසි. එහෙම භාවිතා නොකර පරිගණක භාෂාවලට අපි කියනවා කෘත්‍රිම භාෂාවක්. ස්වභාවික භාෂාවක් නෙවෙයි මේක කෘත්‍රිම භාෂාවක්. කෘත්‍රිම භාෂාවක් පාවිච්චි කරන්න හේතුව තමයි අපේ ස්වභාවික භාෂාවල සමහර වචන තියෙනවා. එක වචනයක් ගත්තොත් ඒකට තේරුම් කිහිපයක් තියෙනවා. එකම වචනේ හැබැයි තේරුම් කිහිපයක් තියෙනවා.
එතකොට අපි ඒ වචනේ පාවිච්චි වෙන අවස්ථාව අනුව මිනිස්සු විදියට මොලෙන් පුළුවන් අපිට තේරුම් ගන්න මේ වෙලාවේ මේ වචනෙන් කිව්වේ මේ තේරුම. නමුත් කම්පියුටරේට ඒ දෙන වචනෙන් මේ මොහොතේ මේ වෙලාවේ මේ වචනෙන් කියන්නේ මේ තේරුම එහෙම කියලා තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපිට ස්වභාවික භාෂාවක් පරිගණක භාෂාවක් විදිහට භාවිතා කරන්න බෑ. උදාහරණයක් විදිහට කිව්වොත් ඉංග්‍රීසියේ තියෙනවා like කියලා වචනයක්. ඒතර පළවෙනි වාක්‍යයේ තියෙන I like an ice cream. මෙතන like කියන්නේ මම ice cream වලට කැමතියි. ඊළඟ එකේ තියෙනවා you are like my sister. එතන like කියන්නේ ඔයා මගේ සහෝදරිය වගේ. ඒතර like කියන එකට තේරුම් දෙකක් තියෙනවා. මිනිස්සු විදිහට අපේ මොළයට පුළුවන් මේ වචනෙන් කියවෙන්නේ මේ තේරුම කියලා අවස්ථාවට උනෝ තේරුම් ගන්න. කම්පියුටරේට එහෙම හැකියාවක් නැති නිසා පරිගණකයත් එක්ක සංනිවේදනය කරන්න අපි පාවිච්චි කරන්නේ කෘත්‍රිම භාෂා. හරි. ඊළඟට අපි බලමු. දැන් අපි ගැටළු විශ්ලේෂණය කරලා ඉවරයි. ඊළඟට අපිට ලොකුවට කතා කරන්න තියෙන්නේ දෙවෙනි පියවර තිබ්බේ ඇල්ගොරිතම නිර්මාණය කිරීමනේ. අර ගැටලුවට අදාළව ඇල්ගොරිතමය නිර්මාණය කරන එක තමයි අපිට ලොකුවට කතා කරන්න තියෙන්නේ. ඒතර ඇල්ගොරිතමයක් කියලා කිව්ව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගැටලුව විශ්ලේෂණය කරනකොට අනුගමනය කරපු පියවර ටික පිළිවෙලින් ලියනවා නම් ඒක ඇල්ගොරිතමයක්. ඒතර මේ ඇල්ගොරිතමයක් සංවර්ධනය කරනකොට අපිට පාවිච්චි කරන්න වෙන පාලන ව්‍යුහ control structures තුනක් තියෙනවා. මේ තුනම හරි මේ තුනෙන් දෙකක් හරි මේ තුනෙන් එකක් හරි අනිවාර්යයෙන්ම ඇල්ගොරිතමයක් තුල අන්තර්ගත වෙනවා. පළවෙනි එක තමයි අනුක්‍රමය. එහෙම නැත්නම් අපි කියනවා සීක්වන්ස් එකක් කියලා. ඊට පස්සේ වර්ණයට අපි කියනවා සිලෙක්ෂන් එකක් කියලා. තුන්වෙනි එක පුනර්කරණය. එහෙම නැත්නම් අපි කියනවා අයිටරේෂන් එකක් කියලා. අපි මේ තුන් දෙනාම වෙන වෙනම බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. අපි බලමු අනුක්‍රමයක් නැත්නම් සීක්වන්ස් එකක් කියන්නේ මොකක්ද කියලා. අනුක්‍රමයක් කියලා කියන්නේ ඇල්ගොරිතමයක තියෙන පියවර කිහිපයක් හරි ඇල්ගොරිතමයේ තියෙන පියවර සියල්ලම හරි ආරම්භක පියවරක ඉඳලා අවසාන පියවර දක්වා ඉහළ සිට පහළට අනුපිළිවෙලින් ක්‍රියාත්මක වෙනවා නම් අපි කියනවා ඒක අනුක්‍රමයක් කියලා. හරියට දියැලක් ගලා යන ඉහළින්නම් පහළට වගේ ඇල්ගොරිතමයක තියෙන පියවර කිහිපයක් වෙන්නත් පුළුවන්. නැත්නම් පියවර සියල්ලම වෙන්න පුළුවන්. ඉහළ සිට පහළට අනුපිළිවෙලින් ක්‍රියාත්මක වෙනවා නම් අපි කියනවා ඒක අනුක්‍රමයක් කියලා. සරල අනුක්‍රමයකට උදාහරණයක් අපි බලමු. සංඛ්‍යා 3ක සාමාන්‍ය සෙවීම. එතකොට මේකේ සංඛ්‍යා 3ක සාමාන්‍ය සොයනකොට අපි මොකද්ද කරන්න ඕනේ? මුලින්ම සංඛ්‍යා 3 ලබා ගැනීම. එකතුව සමානයි පළමු සංඛ්‍යාව දන දෙවන සංඛ්‍යාව දන තෙවන සංඛ්‍යාව. සාමාන්‍ය සමානයි එකතුව බෙදීම 3. ඊට පස්සේ අපි සාමාන්‍ය ප්‍රතිදානය කිරීම සිද්ධ කරනවා. එතකොට මේ ඇල්ගොරිතමය ගත්තොත් මේකේ පියවර 4ම ඉහළට පහළට අනුපිළිවෙලින් ක්‍රියාත්මක වෙනවා. එකක්වත් අපිට හුවමාරු කරන්න බෑ. ඒ වගේම අපි බලමු සාමාන්‍ය ජීවිතයේ අනුක්‍රමයක් ගත්තොත් උදාහරණයක් පඩිපෙළකින් පහළ සිට ඉහළට නැගීම ගන්න පුළුවන්. එතකොට අපිට අනුපිළිවෙලින් තමයි පඩිපෙළ නැගගෙන යන්න පුළුවන්. පඩිපෙළකින් බහින එක උදාහරණයකට ගන්න පුළුවන්. ඒ වගේම අපි එක වසරේ ඉඳන් 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබීම ගත්තොත් ඒක අනුපිළිවෙලින් අපිට එකේ ඉඳන් දෙකට හිම පිළිවෙලින් තමයි යන්න වෙන්නේ. ඒවා සැබෑ ජීවිතයේ අනුක්‍රම වලට උදාහරණ වලට ගන්න පුළුවන් අපිට. අපි ඊට පස්සේ බලමු වර්ණයක්. එහෙම නැත්නම් සිලෙක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. වර්ණයක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම මෙතන කොන්දේසියක් තියෙන්න ඕන. කන්ඩිෂන් එකක් තියෙන්න ඕන. කොන්දේසියක් නම් අනිවාර්යයෙන්ම මේක සත්‍ය හෝ අසත්‍ය වෙනවා. එතකොට මේ ඇල්ගොරිතමයක් තුළ කොන්දේසියක් තියෙනවා. ඒ කොන්දේසිය තෘප්ත වුණොත් සත්‍ය වුණොත් එක වර්ණයකට යනවා අපි. අසත්‍ය වුණොත් තවත් වර්ණයකට යනවා. එතකොට වර්ණ දෙකක් අපිට එනවා. කොන්දේසිය තෘප්ත වීම මත එක් වර්ණයක් තෝරගන්නවා. කොන්දේසිය තෘප්ත නොවීම නැත්නම් අසත්‍ය වීම මත අනිත් වර්ණයට යනවා. උදාහරණයක් විදිහට ගත්තොත් විශේෂයෙන් සමත් වීම. විශේෂයෙන් සමත් වෙන නම් මේකේ තියෙන කොන්දේසිය තමයි ලකුණු 35 හෝ ඊට වැඩි වෙන්න ඕනේ. ඒතර ලකුණු 35 හෝ ඊට වැඩි නම් අපි සමත් වේ කියන වර්ණයට යනවා. ඒ පැත්ත තෝරගන්නවා. එසේ නොවේ නම් ඒ කියන්නේ 35ට අඩු නම් අපි අසමත් වේ කියන පැත්ත තෝරගන්නවා. ඊට පස්සේ අපි බලමු සාමාන්‍ය ජීවිතයේ ඕනතරම් උදාහරණ තියෙන වර්ණ වලට වැඩිහිටියෙක් වෙන්න නම් අවුරුදු 18ට වඩා වැඩි වෙනවා. අවුරුදු 18ට වඩා වැඩි නම් වැඩිහිටියෙක් වෙනවා. එහෙම නැත්නම් අපි 18ට වඩා අඩු නම් ළමයෙක් විදිහට තමයි සැලකන්නේ. ඒ වගේ අපිට සැබෑ ජීවිතේ ගොඩාක් උදාහරණ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු පුනර්කරණයක්. එහෙම නැත්නම් අයිටරේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉටරේෂන් එකක් කියලා කියන්නේ ඇල්ගොරිතමයක තියෙන කොන්දේසියක්. අනිවාර්යයෙන්ම ඇල්ගොරිතම් එක කොන්දේසියක් තියෙන්න ඕන. මේ කොන්දේසිය
තෘප්ත වනතෙක්. ඒ කියන්නේ කොයි වෙලාවක හරි මේක සත්‍ය වනතෙක් හෝ තෘප්තව පවතින තාක්කල්. තෘප්තව පවතින තාක්කල් කියලා කියන්නේ මේ කොන්දේසිය සත්‍ය වෙලා තියෙනවා කොයි වෙලේක හරි අසත්‍ය වුණොත් මේක නතර වෙනවා. ඒ වගේ. එහෙනම් පුනර්කරණයක් කියලා කියන්නේ ඇල්ගොරිතමයක තියෙන කොන්දේසිය තෘප්ත වනතෙක් හෝ තෘප්තව පවතින තාක්කල් ඒ ඇල්ගොරිතමේ තියෙන පියවර එකක් හරි කිහිපයක් හරි නැවත නැවත සිද්ධ වෙනවා නම් අපි කියනවා ඒක පුනර්කරණයක් කියලා. එතකොට කොන්දේසිය තෘප්ත වනතෙක් කියන්නේ කොන්දේසිය කොයි වෙලේ හරි සත්‍ය වෙනකම්. සත්‍ය වුණ ගමන් මේක නැවත නැවත සිද්ධ වීම නතර වෙනවා. එහෙම නැත්නම් තෘප්තව පවතින තාක්කල් කියලා කියන්නේ මේ කොන්දේසිය සත්‍ය වෙලා තියෙන තාක්කල් මේක නැවත නැවත වෙනවා. කොන්දේසිය මොනියම් හෝ මොහොතක අසත් වුණොත් මේ පුනර්කරණය නතර වෙනවා. උදාහරණයක් බලමු අපි. පන්තියක පන්තිභාර ගුරුතුමා හෝ ගුරුතුමිය විසින් සිසු නාම ලේඛනයේ ලකුණු කිරීම ගත්තොත් එහෙම මුලින්ම ටීචර් පන්තියේ නාම ලේඛනයේ තියෙන පළමු සිසුවගේ නම කියවනවා. ඊට සිසුවා පැමිණ සිටිනවා නම් එක ලෙස සටහන් කරනවා. සිසුවා පැමිණ නොසිටී නම් බිංදුව ලෙස සටහන් කරනවා. ඊට ඊළඟ සිසුවගේ නම කියවනවා. එතකොට ආයෙත් ටීචර් මොකද්ද කරන්නේ? දෙවෙනි පියවරේ ඉඳලා හතරවෙනි පියවර දක්වා නැවත නැවතත් මේක සිද්ධ වෙනවා පන්තියේ ළමයි ටික ඔක්කොම අවසන් වෙනතෙක්. ඒ වගේම අපිට සැබෑ ජීවිතේ පුනර්කරණයට උදාහරණ ගත්තොත් අපිට 2 සිට 10 දක්වා ඉරට්ටේ සංඛ්‍යා ලබා ගන්න කිව්වොත් අපි මොකද්ද කරන්නේ? 2ෙන් පටන් ගන්නවා. 2ට 2 එකතු කර කර යනවා කොයි වෙලාවෙ හරි 10 කියන සංඛ්‍යාව ලැබෙන තාක්. ඒතර 10 කියන සංඛ්‍යාව ලැබුණු ගමන් ඒක තෘප්ත වුණ ගමන් කොන්දේසිය අපි මොකද කරන්නේ? පුනර්කරණය නතර කරනවා. ඒතර අපිට තව ගන්න පුළුවන් ඉර නැගීම සහ බැසීම. ඉර නගිනවා උදේට ආයෙ ඉර බහිනවා හවසට ආයෙ නගිනවා. ඒකත් පුනර්කරණයකට උදාහරණයක්. ඊට පස්සේ අපි බලමු දැන් අපි ඉගෙන ගන්න යන්නේ ඇල්ගොරිතම නිර්මාණය කිරීමනේ. ඒකේ ක්‍රම දෙකක් තියෙනවා. ඇල්ගොරිතම නිර්මාණය කරන්න පුළුවන් රූපමය ආකාරයෙන්, ඒ කියන්නේ ගැලීම් සටහනක් විදියට. එහෙම නැත්නම් අපිට පුළුවන් ලිඛිතව ව්‍යාජකේත විදියට ඇල්ගොරිතමේ නිර්මාණය කරන්න. මුලින්ම අපි බලමු ගැලීම් සටහනකින් කොහොමද ඇල්ගොරිතමයක් නිර්මාණය කරන්න කියලා. ඉතින් මුලින්ම ගැලීම් සටහන් කියන්නේ රූපමය ආකාරයක් නිසා අපිට සිද්ධ වෙනවා ගැලීම් සටහන් වල අපිට කැමති සංකේත අඳින්න බෑ. අන්තර්ජාතික වශයෙන් පිළිගත්තු සංකේත ටිකක් තියෙනවා. අන්නේ සංකේත භාවිතා කළා තමයි අපිට ගැලීම් සටහනක් අඳින්න වෙන්නේ. එහෙනම් අපි බලමු මොනවද මේ තියෙන සංකේත කියලා. ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙනවා සංකේතයක් හරියට පෙන්ඩෝල් පෙත්තක් වගේ සංකේතය. ඒකට අපි කියනවා ආරම්භය සහ අවසානයේ දෙකම සංකේතවත් කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ සංකේතය. ඕනෑම ඇල්ගොරිතමයක ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. එතකොට මේ ආරම්භය සහ අවසානයේ දෙකම නිරූපණය කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ සංකේතය. එතකොට මේක ඇතුලේ අපි ලියන්න ඕන මේක ආරම්භයේද අවසානයේද කියන එක වචනෙන් ලියන්න ඕන. ඒකට හේතුව මේ සංකේතය ආරම්භය සහ අවසානය කියන දෙකටම පාවිච්චි කරන නිසා. ඔයාලා විභාගෙදි මේ අඳින්නවතින් ගැලීම් සටහන ෆ්ලෝ chart එකක් අඳින්නවතින් මේ සංකේත ගොඩක් වෙලාවට ළමයි ලේසියට රවුමක් වගේ අඳිනවා. මෙන්න මේ පහළ තියෙන වගේ රවුමක් විදියට. ඒතර ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක වැරදි. අනිවාර්යයෙන්ම මේකේ හැඩය මෙන්න ඉරි දෙකක් ගහලා සමාන්තරව දෙපැත්තෙන් කර්ව් කරන්න. ඒක තමයි හරිම නිවැරදිම සිම්බල් එක වෙන්නේ. එහෙම නැතුනොත් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ තියෙන සංකේතය කිරිබත් කැල්ලක් වගේ ඒ සංකේතය නිරූපණය කරන්නේ අපිට ගැලීම් සටහනේ ආදානයක් හරි ප්‍රතිදානයක් හරි ඉන්පුට් එකක් හරි අවුට්පුට් එකක් හරි තියෙනවනම් ඒක නිරූපණය කරන්න තමයි මේ සංකේතය පාවිච්චි කරන්නේ. මේකෙත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආදානය සහ ප්‍රතිදානය දෙකටම එකම සංකේතයක් පාවිච්චි කරන නිසා ඒක ඇතුලේ ආදානයක්ද ප්‍රතිදානයක්ද මේ කරන්නේ කියන එක වචනෙන් ලියලා තියන්න ඕන අනිවාර්යයෙන්ම. ඊළඟට ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. ඍජුකෝණාශ්‍රයෙන් අපි ක්‍රියාවලියක් නැත්නම් ප්‍රොසෙස් එකක් නිරූපණය කරනවා. ඊළඟ හතරවෙනි සංකේතය පාවිච්චි කරලා තියෙන තීරණයකට එහෙම නැත්නම් අපි කියනවා ඩිසිෂන් එකක් කියලා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වර්ණයක් හරි පුනර්කරණයක් හරි තියෙනවා නම් අපිට කොන්දේසියක් තියෙනවා. එක්කෝ ඒ කොන්දේසිය තෘප්ත වෙනවා, සත්‍ය වෙනවා. එහෙම නැත්නම් ඒ කොන්දේසිය අසත්‍ය වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක තමයි තීරණයක් ගන්න සිද්ධ වෙනකොට මෙන්න මේ සංකේතය අපි පාවිච්චි කරනවා. ඒතර මේ සංකේතයේ ඇතුලේ සත්‍ය හෝ අසත්‍ය වෙන true හරි false හරි වෙන condition එක කොන්දේසිය අපි මේක ඇතුලේ ලියන්න ඕන. මේක ඇඳට පස්සේ අනිවාර්යයෙන්ම ඊතර දෙකක් දෙපැත්තට යනවා. මේ දෙකේ ඔව් නැත හරි yes no හරි ලියවිලා තියෙන්න ඕන. කියන්නේ yes කියන්නේ කොන්දේසිය සත්‍ය වුණොත් yes පැත්තට යනවා. කොන්දේසිය අසත්‍ය වුණොත් no පැත්තට යනවා. විභාගෙදී අනිවාර්යයෙන්ම ඔයාලා මේ කොන්දේසිය විතරක් සමහරවිට අපේ ගැලීම් සටහනේ කොටස් වලට ලකුණු දෙන්නේ.
එතකොට කොටස් වලට ලකුණු දෙනකොට ඒ level ICT වල විශේෂයෙන්ම මේකේ කොන්දේසිය විතරක් හරි ගියාට ලකුණු දුන්නේ නැහැ. මේ කොන්දේසිය ලියලා ඉවර වෙලා මේ දෙපැත්තට yes no කියන ඊතල දෙකක් තිබුණොත් තමයි ලකුණු ලැබෙන්නේ මේ කන්ඩිෂන් එක සඳහා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ තීරණ කොටුව ඇඳහම දෙපැත්තට ඊතල දෙකක් දාලා yes no ලියලා තියන්න. ඔයාලා yes no වලින් පස්සේ වෙන්න ඕනේ දේවල් වැරදුනාට ඒවල ලකුණු අඩු වුණාට කන්ඩිෂන් එකේ ලකුණු ඔයාලට ලැබෙනවා. එතකොට ඊළඟට තියෙන සිම්බල් එක තමයි මෙන්න මේ ඕවල් ෂේප් එක රවුමක් තියෙන එක. ඒකෙන් අපි කියනවා සම්බන්ධකේ කනෙක්ටර් එකක් කියලා. මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අපේ ගැලීම් සටහන ගොඩාක් දිග වුණොත් කනෙක්ටර් එකක් නැත්නම් සම්බන්ධකයක් දාලා අපිට සම්බන්ධ කරන්න පුළුවන්. කනෙක්ටර්ස් දාලා ගොඩක් වෙලාවට ලොකු ගැලීම් සටහන් අඳිනවා අඩුයි. ඉතින් පොඩි ගැලීම් සටහනක් මේ වලට එන්නේ. ඊළඟ එකෙන් මම පෙන්නලා තියෙන ගැලීම් දිශා හැම නැත්නම් ෆ්ලෝ ලයින්ස් කියලා කියනවා. අපි අනිවාර්යෙන් ගැලීම් සටහනක් අඳිනකොට මේ ගැලීම් සටහනේ දත්ත ගලන දිශා අපි නිරූපණය කරන්න ඕන. එතකොට ඊතල වමට තියෙන්න පුළුවන්, දකුණට තියෙන්න පුළුවන්, ඉහළ සහ පහළට ගැලීම් දිශා ෆ්ලෝ ලයින්ස් අපිට අඳින්න පුළුවන්. ඒතර ෆ්ලෝ ලයින්ස් ගැන කතා කරනකොට ඩිසිෂන් එකකට තමයි සාමාන්‍යයෙන් අපේ අතින් මේ වගේ ඊතල දෙකක් දෙපැත්තට යන්නේ. වෙන කිසිම සිම්බල් එකකට ඊතල දෙකක් ඇඳෙන්නේ නැහැ. එක ඊතලයක් තමයි ඇඳෙන්නේ. උඩින් එහාට එකක් යනවා, පහළට එකක් යනවා. එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලගේ අතින් ඇඳුනොත් එතකොට අනිවාර්යයෙන්ම ගැලීම් සටහනේ කුමන හෝ වැරද්දක් තියෙනවා කියන එක හොඳට ඔළුවේ තියාගන්න. මොකද තීරණයකින් ඊතල දෙකක් තියෙනකොට මේ පැත්තට යනවද මේ පැත්තට යනවද කියන එක තීරණය මත රඳා පවතිනවා. මේ වගේ සිම්බල් එකකින් يعني ඉන්පුට් අවුට්පුට් හරි ප්‍රොසෙස් එක හරි ඊතල දෙකක් ඇඳොත් යන්න පැත්තක් තෝරන්න බෑනේ. එතන කොන්දේසියක් නැහැනේ. මොනවා හරි ප්‍රොසෙස් එකක් නෙමේ වල වෙන්නේ. ඒ නිසා කවදාවත්ම ඊතල දෙකක් අඳින්න එපා මෙන්න මේ සිම්බල් වලට. ඊට පස්සේ අපි බලමු සරල ගැලීම් සටහන් කිහිපයක් බලමු. අනුක්‍රමයක් නම් අපේ ගැලීම් සටහනේ තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයක් තමයි අපිට ලැබෙන්නේ. කියන්නේ ඉහළ සිට පහළට පිළිවෙලින් ගලාගෙන යනවා. අනුපිළිවෙලින් ගලාගෙන යනවා. ඒතර නම් මම ඇඳලා තියෙන්නේ පියවර සියල්ලම අනුපිළිවෙලින් යන ගැලීම් සටහනක්. එතන ස්ටාර්ට් එක තියෙනවා, ඉන්පුට් එකක් තියෙනවා, ප්‍රොසෙස් එකක් තියෙනවා, ආය අවුට්පුට් එකක් තියෙනවා, එන්ඩ් එකට ගිහින් තියෙනවා. මේක නිකන් උදාහරණයක් විතරයි. අපි ඊළඟට බලමු වර්ණයකට හරියන ගැලීම් සටහනකට උදාහරණයක්. වර්ණයක් නම් අනිවාර්යෙන්ම මම කිව්වා වගේ මේ වගේ ඩිසිෂන් එකක් තියෙනවා. හරියට ඩයමන්ඩ් ෂේප් එකක් වගේ. ඒකේ yes පැත්තකුත් තියෙනවා, no පැත්තකුත් තියෙනවා. එතකොට yes no වලින් පැති දෙකකට ගමන් කරලා අවසානයේ එන්ඩ් එකට ළඟා වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු පුනර්කරණයකට අදාළ ගැලීම් සටහනකට කොහොමද ලැබෙන්නේ කියලා. පුනර්කරණයක් වුණොත් අර වර්ණය වගේම තමයි. ඒකෙත් මේ වගේ ඩිසිෂන් කොටුවක් තියෙනවා. yes වුණොත් එක පැත්තකට, no වුණොත් එක පැත්තකට යනවා. මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ පුනර්කරණයේදී දැන් මේ තීරණේ අරගත්තට පස්සේ මෙතනට පේනවා මේ පියවර දෙකක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු මේ ඊතලය මෙන්න මේ තීරණේ නැත්නම් ඩිසිෂන් එක පටන් ගන්න තැනට කැරකිලා ඇවිත් තියෙනවා. එතකොට මෙන්න මේ පියවර දෙක නැවත නැවතත් සිද්ධ වෙනවා. මේ කොන්දේසිය yes වුණොත් නේ නතර වෙන්නේ. එහෙනම් මේ කොන්දේසිය no වෙන තාක්කල් මේක නැවත නැවතත් සිද්ධ වෙනවා. yes වුණ ගමන් end එකට ගිහලා නතර වෙනවා. එතකොට විභාගදී ඔයාලට ගොඩක් වෙලාවට ගැලීම් සටහන් දීලා MCQ වල එහෙම අහනවා මේ ගැලීම් සටහන අනුව තියෙන්නේ මේකේ වර්ණයක්ද පුනර්කරණයක්ද අනුක්‍රමයක්ද තියෙන්නේ එහෙම නැත්නම් කිහිපයක්ද තියෙන්නේ කියලා තෝරන්න එනවා. ඉතින් මේ වගේ වෙලාවකදී අපිට සමහර වෙලාවට ළමයින්ට පැටලෙනවා මේ රූප සටහනේ තියෙන්නේ වර්ණයක්ද පුනර්කරණයක්ද කියලා තෝරගන්න. වර්ණයක් නම් මෙන්න මෙහෙමයි වෙන්නේ. ඩිසිෂන් එකක් තියෙනවා. තීරණ දෙපැත්තකට යනවා. නැවත මේ ඊතලයක් කැරකිලා මේ උඩට ඇවිල්ලා නැහැනේ. එතකොට ඒක වර්ණයක්. පුනර්කරණයක් නම් වර්ණය වගේම තමයි. ඩිසිෂන් එකක් තියෙනවා. හැබැයි ඩිසිෂන් එකට පටන් ගන්න තැනට නැවතත් පහලින් කැරකිලා උඩට ඊතලයක් ඇවිත් තියෙනවා නම් අන්න ඒක අනිවාර්යයෙන්ම පුනර්කරණයක් වෙනවා. එතකොට ඔයාලට වර්ණයයි පුනර්කරණයයි පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අපි එහෙනම් ඊළඟට ගැලීම් සටහන් කිහිපයකට උදාහරණ බලමු. පළවෙනි උදාහරණය තමයි සංඛ්‍යා දෙකක එකතුව ලබා ගැනීම. මේක සරල ගැලීම් සටහන. එතකොට ස්ටාර්ට් එක තියෙනවා. සංඛ්‍යා දෙක එකතුව ගන්න අපිට අනිවාර්යයෙන් ඉන්පුට් විදියට ආදාන විදියට සංඛ්‍යා දෙක ඇතුළත් කරන්න ඕන. එතකොට මෙතන මම මේක තමයි කිරිබත් කෑල්ලක ස්වරූපයේ තමයි ඉන්පුට් එකකට තියෙන සිම්බල් එක. ඊට මම ලියනවා enter first number.
මේකේ තියෙන සරල ඉංග්‍රීසි වචන ඔයාලා හැමෝටම තේරුම් ගන්න පුළුවන්. මේක සිංහලෙන් ලියුවත් කිසිම ගැටලුවක් නැහැ. පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න කියලා අපිට සිංහලෙන් ලියන්න පුළුවන්. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්පුට් එකට සහ අවුට්පුට් එකට දෙකටම පාවිච්චි කරන්නේ එකම සිම්බල් එක නිසා. මෙතන අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනි enter කියනවාද එහෙම නැත්නම් read කියනවාද එහෙම නැත්නම් inputද මොකක්ද කියන වචනේ ලියවෙන්න ඕනේ. එහෙම නැත්නම් හොයාගන්න බැහැ මේක input එකක්ද output එකක්ද කියලා. මෙතන මම enter first number කියන එක වරහන් ඇතුලේ දාලා දෙනවා x කියලා. මම ඇතුළත් කරන පළවෙනි සංඛ්‍යාව x කියලා හිතනවා. එතකොට මට වැඩි ටික කරගන්න ලේසි ඉස්සරහට. x කියලා මේ අකුරක් දාගත්තා. ඊට enter second number දෙවන සංඛ්‍යාව ඇතුළත් කරන්න ඒක y කියලා හිතනවා. කෙනෙක්ට ඕනි නම් මේ enter first number සහ enter second number කියන දෙක වෙන වෙනම input symbol දෙක දාන්නේ නැතුව එකම symbol එකේ පිළි දෙකකට ලියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. සංඛ්‍යා දෙක ඇතුළත් කරාට පස්සේ මෙතන process එක ක්‍රියාවලියක් තියෙනවා. total එක එකතුව හොයන්න total සමානයි x ධන y. ඒතර ඔයාලට තේරෙනවා මෙතන මම අර xy කියලා ගත්ත නිසා මට පහසුයි මෙතන total එක ලියන්න x ධන y කියලා. x ධන y කියලා ගත්තේ නැත්නම් මෙතන මට ලියන්නේ total සමානයි first number ධන second number. එතකොට අපිට ටිකක් වෙලාවත් වැඩිපුර යනවා. වැඩිත් අමාරුයිනේ. මෙහෙම විචල්ල දෙකක් දාගත්තාම හරි පහසුවෙන් අපිට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් එහෙමයි කියන සමහර ළමයින්ට මේක කියලා දුන්නාම මොකද කරන්නේ? enter first number කියලා නැතුව enter x නැත්නම් enter x number කියලා කියනවා. x කියන්නේ නොදන්න පදයක්නේ. ඒකට එහෙම ලියන්න බෑ. enter first number කියන එක ඒ කියන්නේ පරිශීලකයට තේරුම් ගන්න පුළුවන් විදියට මෙතන ලියවෙන්න ඕන. දැන් ඔයාලා ATM එකෙන් සල්ලි ගන්න ගියාම ඔයාලට තිරේ දිස්සෙන පින් නම්බර් එක එන්ටර් කරන්න කියන නිසා enter x කියලා නැහැනේ. x කිව්වොත් මොකද්ද කියන එක අපි දන්නේ නැහැනේ. ඒ වගේ මෙතන තේරුමක් තියෙන දේ දීලා අපේ පහසුවට අපි වරහන් ඇතුලේ විශල්‍යයක් දාගන්නවා. ඒකට අපි මෙතන total එක අරගෙන තියෙනවා total සමාන x ධන y කියලා. අවසාන වශයෙන් අපි මොකද කරන්න ඕනේ? මේ total එක display කරන්න ඕනේ. මේක output කරන්න ඕනේ. output කරන්නේ නැති තාක්කල් අපිට කිසි දෙයක් තියෙන්නේ නැහැනේ. එතෙන්ලිත් අර අපි පාවිච්චි කරලා තියෙන එකම symbol එකනේ input output වලට. ඒ නිසා මේක output කියලා අඟවන්න ඕනේ. හින්දා මම මෙතන display කියලා ලියලා තියෙනවා. කෙනෙක්ට ඕන නම් show කියලා ලියන්නත් පුළුවන්. print කියලා ලියන්නත් පුළුවන්. වැරදි නැහැ. display total වලදී අපි මෙතන පෙන්වන්න එකතුව මෙතනින් ලබාගත්තු එකතුවනේ. මේව තමයි ගොඩාක්ම වැදගත් වෙන කරුණු. මෙතන total මම ලියලා තියෙන්නේ T capital ඊටුව simple. ඒතර මේ total එකයි මෙතනට ගේන්න ඕන. එහෙනම් මෙතනත් මේ ලියපු අකුරු ඒ විදිහටම ලියවෙන්න ඕන. ඒතර මෙතනින් total එකට යම්කිසි වටිනාකමක් එනවා. ඒ වටිනාකම තමයි මෙතන ඊට පස්සේ පෙන්වන්නේ. මෙතන යාලා simple total ලියලා මෙතන capital total කියලා ලිව්වොත් capital අකුරු වලින් ලිව්වොත් මේක වැරදි. එතකොට display වෙන්නේ capital total කියලා නිසා total එකට ලැබුණු අර 5ද 10ද කියන අගය නෙමෙයි. ඊට පස්සේ අවසානයේ මොකද කරන්නේ අපි end එකට යනවා. end එක start එකයි end එකයි අනිවාර්යයෙන්ම ගැලීම් සටහනක තියෙනවා. ඒ කියන්නේ ඇල්ගොරිතම් එක අනිවාර්යයෙන්ම start එකේ end එකකුයි තියෙනවා. ඊට පස්සේ අපි තව ගැලීම් සටහනක් බලමු. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ලබා ගැනීම. එතකොට ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ලබා ගන්න එකත් අර ඉස්සෙල්ලා වගේම තමයි. start එක තියෙනවා. ඍජු කෝණාශ්‍රය වර්ගඵලය ලබා ගන්න නම් අපිට ආදාන විදියට height එකයි width එකයි ඕන. දිග හා පළල ඕන කරනවා. එහෙනම් අර ආදාන කොටේ මම enter height එක h කියලා ගත්තා. ඊට පස්සේ enter width ඒක මම w කියලා ගත්තා. මගේ පහසුවට. මේකෙත් අර ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ එකම symbol එක ඇතුලේ මේක පේජ් දෙකකට ලියන්නත් පුළුවන්. ඊට පස්සේ වර්ගඵලයෙන් හොයන්න ඕන වර්ගඵලයට ඉංග්‍රීසියෙන් කියනවා area කියලා. area සමානයි දැන් height වැඩි කිරීම width නෙමෙයි. මම ලේසියෙන් ලියනවා h වැඩි කිරීම w කියලා. ඊට පස්සේ මම area එක display කරනවා. display area. එතකොට මේ area කියන එකේ මේ ස්පෙලින්ම මෙතනත් මේ විදිහටම තියෙන්න ඕන. display කියන වචනේ ඕනේ. එහෙම නැත්නම් show කියලා ලිව්වත් print කියලා ලිව්වත් කමක් නැහැ. අවසානෙට end එකට යනවා. අපි තව උදාහරණයක් බලමු. සංඛ්‍යා 3ක සාමාන්‍ය ලබා ගැනීම. එතන start එක තියෙනවා සංඛ්‍යා 3ක සාමාන්‍ය ගණන් අපිට සංඛ්‍යා 3ක් ඕනි කරනවා. ඒක මම enter first number x කියලා ගත්තා. enter second number y කියලා ගත්තා. enter third number z කියලා ගත්තා. එතනදී මම අර ඔක්කොම ටික අර ඉස්සෙල්ලා කිව්වා වගේ එකම symbol එකක් ඇතුලේ ලියලා තියෙනවා. ඒක පහසුයි. ඊට පස්සේ අපි සාමාන්‍ය ඔයාලා දන්නවා ගණන් වලදී පොඩි පන්ති ගණන් වලදී සාමාන්‍ය කියලා දීලා තියෙනවා. සාමාන්‍ය හොයන්න සංඛ්‍යා 3ක සාමාන්‍ය හොයන්න මොකද්ද කරන්නේ? සංඛ්‍යා 3 එකතු කරලා 3ෙන් බෙදලා.
සංඛ්‍යා 10ක සාමාන්‍ය නම් සංඛ්‍යා 10 එකතු කරලා 10න් බෙදන්නනේ තියෙන්නේ. එතන මෙතනදි මම කරලා තියෙන්නේ ඉස්සෙල්ලම මේ සංඛ්‍යා තුන එකතු අරගෙන තියෙනවා ටෝටල් කියන එක. ටෝටල් සමානයි x ධන y ධන z. ඊට පස්සේ ඇවරේජ් සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන ඇවරේජ් කියලා ඒක මම කෙටියෙන් AVG කියලා අරගෙන තියෙනවා. සමානයි මෙන්න මේ ගත්ත ටෝටල් එක. ඒ ස්පෙලිං ඒ විදිහටමයි. ඒ ටෝටල් එක බෙදුවා 3. එතකොට ඇවරේජ් එකට යම්කිසි වටිනාකමක් එනවා. මෙහෙම පියවර දෙකකට යන්නේ නැතුව ළමයෙක්ට එකපාරම ඇවරේජ් එක හොයන්න පුළුවන්. ඒ කොහොමද? ඇවරේජ් නැත්නම් AVG සමානයි x ධන y ධන z වරහන ඇතුළට දාලා බෙදීම 3 කියලා එකපාර හොයන්නත් පුළුවන්. වරහන අනිවාර්යයෙන්ම ඕනි කරනවා. ඒකට හේතුව තමයි ළමයෙක් ලියුවොත් x ධන y ධන z බෙදීම 3 කියලා ලියුවොත් එහෙනම් මොකද වෙන්නේ? අපි දන්නවා ගණන් වල ඉස්සෙල්ලම සිද්ධ වෙන්නේ බෙදීම ඊට පස්සේ තමයි එකතු කිරීමට යන්නේ. ඒතකොට z කියන සංඛ්‍යාව 3ෙන් බෙදලා ඊට පස්සේ තමයි xy එකතු කරන්නේ. එතකොට ලැබෙන පිළිතුර වැරදි එකක් වෙනවනේ. වැරදි පිළිතුරක් නේ ලැබෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම අපි මේ තුන එකතු කරන්න ඕන. එකතු කරලා තමයි 3ෙන් බෙදන්න ඕන. ඒ නිසා එකපාර ලියනවා නම් වරහන ඇතුලේ x ධන y ධන z දීලා වරහන වහලා 3ෙන් බෙදන්න. 3ෙන් බෙදලා ඊට පස්සේ එකපාර ඇවරේජ් එක කියනකොට වැරද්දක් නෑ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕන? මෙන්න මේ ඇවරේජ් එක අපි අවුට්පුට් කරන්න ඕන. එතකොට display AVG මේ සිම්බල් එක ඇතුලේ display AVG මෙතන AVG කියන අකුරු ටික ඒ විදිහට මෙතන ලියවෙන්න ඕන. එතකොට මේ AVG එකට ආවේ 10 නම් අන්න 10 කියන වටිනාකම display වෙනවා. ඊට පස්සේ අපි end එකට යනවා. ඉතින් එහෙනම් මෙතනින් මම ඔයාලට සරල ගැලීම් සටහන් තුනක් තමයි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරේ. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට බලාපොරොත්තු වෙනවා සරල ව්‍යාජකේත කිහිපයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා දෙන්න. ඊළඟ වීඩියෝ එකේදී කියන්නේ තුන්වෙනි වීඩියෝ එකේදී ඊට සංකීර්ණ ගැටලු කිහිපයක් අරගෙන ඒ එක් ගැටලුවට ගැලීම් සටහන් සහ ව්‍යාජකේත දෙකම නිර්මාණය කරන විදිය කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.